අමාරු කියලා. ඔබට මතකද රජයේ වාහන විකුණලා ඉස්කෝල හදනවා කිව්වා. අවුරුද්දක් ගියා හදපු එක ඉස්කෝලයක් නෑ. නාමල් රාජපක්ෂගේ උපාධි සාතිකේ හොයන්නත් ගිහිල්ලා තව පොලිසිය 10 දෙනෙක් යවපල්ලා. ගිහිල්ලා හොයාගෙන වරෙල්ලා. ආනන්ද විජේපාල හිටපු පොලිසියක් නෑ. වටකලයා කතා කරපු නඩුවකුත් නෑ. ඒ වගේම සෞඛ්‍ය ඇමති දීපු බෙහෙත් දීපු ස්පිරිතාලෙකුත් නෑ. ඉන්න ඔය වගේ ගොඩක්. ජනාධිපතිතුමා කියනවා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2028 අපිම තමයි කියලා. ජනාධිපතිතුමා ගෙරෙව්වට වහින්නේ නැහැ. හැබැයි වහින්නේ ඉස්සලා ගොරවනවා. අද ඇවිල්ලා ඉන්නේ මේ ජනතාව වහින්නේ ඉස්සලා ගොරවලා යන්න ඕනේ. මේ වේදිකාවේ කුමාරයා බවට පත්වලා ඉන්නේ නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමාගෙනුත් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකයේ පොලිමේ මිනිසු මරනකොට අවසන් කරපු නායකයා. මෙන්න මෙවන් නායකයෙක් ඉන්න පස්සක මූ මොන පංගර නැට්ටද ආදරණීය තරුණයනි සිප ගන්න කටුවත්ත හෙටක් මලක් වෙනු පිණිස මල් පිපෙනවා සත්තා පළවත්තේ වාලට නැගලා බලන්න නුගේ ගොඩ අපි පිරෙව්වා. මේ රැස්වීමට වැඩියෙන්ම බය වුණේ කයිතන් මුදියන්සලාගේ චේතිය කුමාර දිසානායකයි. අපේ හාමුදුරුවෝද සමහරව අපෙන් අහනවා ඇයි මේ ඡන්දයක් නැතුව අපි එකතු වෙන්නේ කියලා. තවත් සමහරව අහනවා මොකද්ද මේ හදිසිය කියලා. ආණ්ඩුවෙනුත් අහනවා ඇයි මේ නුගේගොඩට ඇවිල්ලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපි වගකීමකින් කියන්නේ මගේ ආදරය අම්මේ තාත්තේ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් කියන එක අපි පණිවිඩයක් දෙනවා. නැවක් හදන්නේ නැවුගුරම් දාලා අපේ හාමුදුරනේ වරායේ නවත්තලා තියන්න නෙවෙයි. ඒ වගේම අපි ජන බලය ජන මතය ගොඩනගන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදී පෙරලන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා.